අද සමාජය සම්පූර්ණයෙන්ම තාක්ෂණය මත රඳා පවතින යුගයක අප ජීවත් වෙමින් පසු වෙනවා. ඊතා වේගයෙන් තාක්ෂණය, අධ්‍යාපනය, ව්‍යාපාර, සංනිවේදනය වැනි ශේෂ්ත්‍ර සෑම දිශාවකින්ම වෙනස් කරමින් පවතිනවා. ඉතින් ඒ වෙනස සහ ආරම්භය හඳුනාගෙන නව අදහස් මගින් නව මාර්ග නිර්මාණය කරන පුද්ගලයන් තමයි අපිට අද වන විට වැදගත් වන්නේ. ඉතින් මේ ආකාරයෙන් තාක්ෂණික ශේෂ්ත්‍රයේ ඉහළම ස්ථානයක සිටින වර්තමානයේ ඕක් ඉන්ටග්‍රේටඩ් සිස්ටම්ස් ආයතනයේ සාමාන්‍ය අධිකාරීවරයා වශයෙන් කටයුතු කරන නිරෝධ රනිල් ගුණවර්ධන මහතා සමගින් තමයි අපි අද ලොවදින සුමගල් දරුවෝ වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ඉතින් ආයුබෝවන් කියා පිළිගන්න ඔබතුමාව අද වැඩසටහනට. ආයුබෝවන්. ඉතින් මේ වැඩසටහනේ ආරම්භය සඳහා මුලින්ම අපිට ඔබතුමා ගැන කෙටි හැඳින්වීමක් ලබා දෙන්න පුළුවන්ද? මම නිරෝධ රනිල් ගුණවර්ධන ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මේ වෙනකොට මම ඕක් ඉන්ටිග්‍රේටඩ් සිස්ටම්ස් සමාගමේ ශ්‍රී ලංකාවේ තියෙන ආයතනයේ ජෙනරල් මැනේජර්, හෙඩ් ඔෆ් සොලියුෂන් සේල්ස් ඇන්ඩ් ප්‍රී සේල්ස් කියන වගකීම් දරමින් වැඩ කටයුතු කරනවා. මම පරිගණක ක්ෂේත්‍රයට මේ වෙනකොට අවුරුදු 25කට අධික කාලයක් තිස්සේ 1998 සිට මේ වෙනකන් විවිධාකාර සමාගම්වල රැකියාවන් කරමින් සිටිනවා. පෞද්ගලික කාලය දෙස ආපසු බැලීමක් කරොත් මුලින්ම මම 1998 දී ඩීබග් කම්පියුටර් පෙරිෆරල්ස් කියන සමාගමකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඩීබග් ගෲප් ඔෆ් කම්පනීස් වල විවිධ ආයතනවල මම පරිගණක අංශයේ සේවය කරනවා. මෙම ඩීබග් ආයතනයට පෙර ආතුව මම මගේ පරිගණක අධ්‍යාපනය හදාරන ගමන්ම තමයි මම රැකියාවට යෙදීමට පටන් ගන්නේ 1998 වර්ෂයේ සිට. එතකොට ඩීබග් ආයතනයේදී මම අවුරුදු 10කට වැඩි කාලයක් මම හිතන ආසන්න වශයෙන් අවුරුදු 11ක් හෝ 12ක් විවිධ සමාගම් යටතේ සේවයට කරන්න පටන් ගන්නවා. එතෙන්දී solutions සහ system integrations යන අලුතෙන් ඩිවිෂන් එකක් පටන් ගන්නවා. එතෙන්දී මම අතරම සිහිපත් කරන්න ඕනේ මිස්ටර් මොයිස් නජ්මුඩීන් කියන අපේ ඩීබග් ආයතනයේ මැනේජින් ඩිරෙක්ටර්. එතුමා මාව තෝරා ගන්නවා 2005 වර්ෂයේදී අලුතෙන් පටන් ගන්නා system integration division එකට. එතෙන් සිට අපි මම එම ඩිවිෂන් එකේ සහ අලුතෙන් පටන් ගන්නා onvi debug private limited කියන ආයතනයේ දැන් මේ වර්තමානයේ මම යෙදී සිටින පරිගණක system integration එහෙම නැත්නම් enterprise solution කියන පද්ධති සඳහා වන පද්ධති නිපැයුම් ඊට පස්සේ design implementation කියන දේවල් වලදී මම මගේ රැකියාවේ යෙදීම පටන් ගන්නවා. ඒක තමයි මුලින්ම මගේ හැරවීම් ලක්ෂ්‍ය පරිගණක ක්ෂේත්‍රයේදී. එතෙන්දී මේ වෙනකම් මම විවිධාකාර ආයතනවල සේවය කරමින් සිට තිනවා. මේ වර්තමානයේ මම වැඩ කරන ඕක් ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් ආයතනයේදී මම data center networking and information security and cyber security කියන පැතිවල අපේ ඉන්න පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවල් වලට අදාළව ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතා අනුව අපි පද්ධතීන් ලබා දෙනවා. ඉතින් ඔබතුමා විද්‍යාලයේ කීර්තිමත් ආශිෂ්‍යයෙක්. ඉතින් ඔබතුමා වර්තමානයේ මේ සිටින තැනට එන්න පාසලේ සිදු විශේෂ සිදුවීම් හෝ ඔබතුමාට පාසලේදී උදව් කර පුද්ගලයන් ගැන මතක් කිරීමක් කරොත් එහෙම. අපේ පාසලේදී හැරී බලද්දී මට ඒ කාලයේදී හම්බෙන හැරවීම් ලක්ෂණයකට මූලිකවම මට අත දෙන්නේ ඩී.ඊ. ජයනෙත්ති අපේ හිටපු විදුහල්පතිතුමා. ඒ සමගම මේ පරිගණක අංශය සඳහා මට යොමු කිරීම සිදු වෙන්නේ එතුමාගේ මගපින්වීම යත්තේ අපේ හිටපු පරිගණක ආචාර්ය සෝමපාල සර් පටන් ගන්නවා
1993 වගේ වර්ෂයකදී මට මතකයි 92 93 වගේ වර්ෂයකදී සවස් කාලීනව සිසුන් සඳහා පරිගණක කියාදීම් කරනවා විෂයට පරිබාහිරව. මේ සඳහා මමත් ඉල්ලීමක් කළා A level පටන් ගන්න කලින් O level කරලා ඉවර වෙලා ඉන්න කාලේදී සවස් කාලීනව පටන් ගත්තා මෙම පාඨමාලාවන් වලට මේ විෂය පරිබාහිරව තියෙන අමතර ඉගෙනීම් වලට සහභාගී වෙන්න. මෙතන තමයි මගේ මූලික අඩිතාලම වැටෙන්නේ පරිගණක ශාස්ත්‍රයේ. එතෙන්දී අපි මූලිකව ඉගෙන ගත්තේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධව, වර්ඩ් ප්‍රොසෙසිං සම්බන්ධව. එතුමාට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා එම අවස්ථාව ලබා දීම ගැනම. ඊට අමතරව අපගේ විද්‍යාලයේ තිබුණා රේඩියෝ ක්ලබ් කියලා. රේඩියෝ ක්ලබ් එක පටන් ගන්නේ 1990 මට ආසන්න වශයෙන් මතක් වෙන විදිහට 92 අන්තිම කාලයේ සහ 93 වර්ෂයේදී. ඒ රේඩියෝ ක්ලබ් එක ඉලෙක්ට්‍රොනික විද්‍යාවත් එක්ක සමගාමීව පටන් ගත්ත දෙයක්. එතෙන්දී මම කෘෂික විද්‍යාව හැදෑරුවත් විෂයක් වශයෙන් මම ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් මගේ තියෙන ආසාව නිසා මම ඒ රේඩියෝ ක්ලබ් එකට විධායක සභිකයෙක් වශයෙන් සම්බන්ධ වෙනවා. එතෙන්දී අපිට උදව් කරපු අතහිත දීපු ආචාර්යවරුන් වන කේ.ආර්. පෙරේරා ගුරුතුමා තමා ඒ කාලයේදී ඉලෙක්ට්‍රොනික විෂය සම්බන්ධයෙන් අපේ හිටපු ගුරුතුමා. එතුමා අපිට සෑහෙන්න සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතරව අපිට PLC පෙරේරා ගුරු පියාණනුත් මතක් වෙනවා. එතුමා සහ කේ.ආර්. පෙරේරා සම දායකත්වයෙන් තමයි ඉලෙක්ට්‍රොනික ක්ලබ් එක පටන් ගන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම අපිට සහයෝගය දක්වා ඩී ජයනෙත්ති විදුහල්පතිතුමා. එතකොට මේ තුන් දෙනා අතරම මගේ පරිගණක අධ්‍යාපනය සඳහා වුණ හැරවුම් ලක්ෂයේදී මුලින්ම මතක් කරන්න ඕනේ. ඊට අමතරව මට උදව් කරපු තවත් මග පෙන්නපු තවත් ගුරු පියාණන් කෙනෙක් තමයි උපුල් ගුණතිලක මහතා. එතුමා මට එම සමකාලයේදීම කෘෂි විද්‍යාව සම්බන්ධව අපිට තිබුණා ඇග්‍රිකල්චර් ඇසෝසියේෂන් එකක්. කියන්නේ කෘෂි විද්‍යාව සම්බන්ධ සමිතියේ සභාපති ලෙස මාව පත් කරනවා. ඒ සමගම එතුමා මට දෙන අවශ්‍ය අපිට දෙනවා එක එක goals ඒ කියන්නේ ඉලක්ක. එතකොට ඒකෙදී අපිට දුන්නා විෂයට පරිබාහිරව විෂය සම්බන්ධ ක්‍රියාකාරකම් අපිට ප්‍රොජෙක්ට්ස් දුන්නා. එතෙන්දී මට හම්බ වෙනවා ටීම් එකක්. ඒ ටීම් එකේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය කරන තවත් සිසුන් කීප දෙනෙක් එකතු කරගෙන අපිට ගෙවත්තක් හදන්න දෙනවා. එතෙන්දී මම ඉගෙන ගන්න දේවල් තමයි පිරිසක් සමග සහයෝගයෙන් වැඩ කරන්න, වගකීම් දරන්න. ඒ වගේම තමයි විෂයට පරිබාහිරව ගිහිල්ලා අපිට දෙනවා ආයතනයක් හොරණ කනන්විල කෘෂි විද්‍යාව සම්බන්ධව තියෙන ආයතනයක්. එතකොට එතන අපි ගිහිල්ලා ඉල්ලීමක් කරනවා අපිට කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් පොඩි පාඨමාලාවක් එහෙම නැත්නම් වර්ක්ෂොප් එකක් කරන්න කියලා. එතකොට දවස් 4ක හෝ 5ක වර්ක්ෂොප් එකක් මට මතකයි දවස් 4ක් හෝ 5ක් එහෙම නැත්නම් දවස් 3ක්. ඒ සඳහා අපි මුලින්ම ලියුමක් ලියනවා. ඒක කරන්න කියන්නේත් මටම තමයි උපුල් ගුණතිල මහතා. එතකොට මට හම්බ වෙන අත්දැකීම් වෙනත් ආයතන සමග ගනුදෙනු කරන්න, ලියුම් ලියන්න, කියන්නේ ව්‍යාපාරික වශයෙන් හෝ ආයතනයේට මේ සම්බන්ධව අපිට ළමුන් සමග ඇවිල්ලා ඒ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ඉල්ලීම් කරන ලියුම්. එතකොට මේක වර්තමානයේදීත් මට උපයෝගී වෙනවා වෙනත් ආයතන සමග ගනුදෙනු කරන. ඊට අමතරව ඊළඟ මැනේජ්මන්ට් සම්බන්ධයෙන් මට දුන්න අඩිතාලම තමයි ඩී ජයනෙත්ති විදුහල්පතිතුමා. එතුමා මට විවිධාකාර ක්‍රියාකාරකම් දෙනවා. එතකොට මම 2005-6-7 කාලවලදී ශිෂ්‍ය නායකයෙක් විදියට ක්‍රියා කිරීමෙන් පටන් ගන්නවා. සහ 2006-7 කාලයේදී නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විදියටත් වැඩ කරන්න පටන් ගන්නවා. ඊට අමතරව 2005 වර්ෂයේදී අපි නියාමකයෙක් විදිහටත් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. මේවා ඇත්තටම
මම දැනට හැරි බැලීමක් කරනකොට බලන්නේ මට ලැබිච්ච විවිධ මාර්ගෝපදේශයන් සහ අවස්ථාවන් මගේ තියෙන මැනේජ්මන්ට් පැත්තට අවශ්‍ය කරන සහ පිරිස් සමග වැඩ කිරීමේදී තවන අවශ්‍ය සහයෝගය ඒ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මූලික අඩිතාලම වැටෙන්නේ ඒ කාලෙදී. ඊට අමතරව අපි 1994 කාලයේ සහ 95 කාලයේදී අපි ප්‍රථම වතාවට කරනවා රේඩියෝ ගුවන්විදුලි විකාශනයක් සුමගුල් හඬ. ඒ කාලේ තිබුණා 94 දී පාසලේ යම් ප්‍රදර්ශනයක් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සහ අපේ යම් සිද්ධීන් එක්ක කර ප්‍රදර්ශනයක්. එම ප්‍රදර්ශනයට සමගාමීව අපි ගුවන්විදුලි විකාශනයක් සුමගුල් හඬ කියලා කරනවා. ඒකෙදී ගුවන්විදුලි සංස්ථාවක් සමගව ඊට පස්සේ විදුලි සංදේශ සමාගම සමග සම්බන්ධ වීමේදී අපිටම කිව්වා විද්‍යාලයෙන් මේ ලියුම් ලියන්න. ඒකට අවශ්‍ය කරන ටයිපින් ටික ඉස්කෝලේදී කරලා දුන්නා අපේ හිටපු ආචාර්යවරුන්. එතකොට KR පෙරේරා මහ ගුරු පියාණන් අපිට ඒ උපදෙස් ලබා දෙනවා. DE ජයනිති විදුහල්පතිතුමා ඒ උපදෙස් ලබා දෙනවා. ඒ සමග අපිට හම්බ වෙනවා ඒ අවශ්‍ය කරන මැනේජ්මන්ට් එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් අනිත් ආයතන සමග ක්‍රියා කිරීමේ සම්බන්ධ වීමේ ඒ අඩිතාලම් වැටෙන්නේ ඒ පාසල් කාලයේදී. ඉතින් මම හිතනවා මේ ලැබිච්ච අත්දැකීම් මගේ වර්තමාන රැකියාව සඳහා ඇත්තම ප්‍රයෝජනවත් වුණා. ඒ අවස්ථාව ලබා දීම ගැන එම ගුරු මහත්වරුන්ට සහ විදුහල්පතිතුමාණන්ට මම ඇත්තම ප්‍රශංසා කරනවා සහ ස්තුතිවන්ත වෙනවා. මට තවත් වැදගත් ලෙස කිව යුතු දෙයක් තියෙනවා. මම විද්‍යාලයේ අවුරුදු 13ක්ම ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ කරනකම්ම හැදෑරීම් කරනවා. ඒ අතර වාරයේදී මගේ පරිගණක සම්බන්ධය අවශ්‍ය කරන ක්‍රියාකාරකම් වලට මට ලැබිච්ච පන්නරය ලැබුණේ ඒ ගුරුතුමන් සහ විදුහල්පතිතුමාගෙන්. ඊට අමතරව මම ඇත්තම කියන්න ඕනේ අපේ හිටපු විවිධ පන්ති ආචාර්යවරුන් හෝඩියේ සිටම සමරසේකර මිස්, ඊට පස්සේ හිටපු අනිත් ගුරු මෑණිවරුන් සේපාලිකා මිස්, බියට්‍රිස් මිස්, ඒ වගේම මල්ලිකා මිස්, පද්මදේව මිස්, පතිනායක මිස්, PLC පෙරේරා සර්, ඒ වගේම තිලක් සර්, මයිකල් සර් සහ අනිත් අපිට උදව් කරපු O level වෙනකන් උදව් කරපු ගුරු මහත්මීන් වගේම A level පන්තියට ආවට පස්සේ අපිට උදව් කරපු අපේ ආචාර්යවරුන් වන මල්ලිකා මිස්, කුමාරි මිස්, මානෙල් මිස්, ඒ වගේම අපිට උගන්වපු ෆිසික්ස් එකෙන් මට නම මතක් වෙන්නේ දැන් මේ වෙලාවේ. ඒ හැම ගුරු මහත්මියෙක්ටම මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සහ ආදරෙන් මතක් කරනවා. මම මේ ඉන්න තත්ත්වයට ළඟා වීම සඳහා මට මාර්ගෝපදේශයන් ලබා දුන්නාට, අපිට ගුරුහරුකම් කියා දුන්නාට බොහෝ ස්තුතියි. ඉතින් ඔබතුමාගේ පාසල් ජීවිතයේ සිට වර්තමානයේ ඔබතුමාගේ ඕක් ඉන්ටග්‍රේටඩ් සිස්ටම්ස් ආයතනයේ භූමිකාව දක්වා ගමන් මඟ කෙටියෙන් මතක් කරොත් ඒ විතරක් නෙමෙයි, වර්තමානයේ ඕක් ඉන්ටග්‍රේටඩ් සිස්ටම්ස් ආයතනයේ ඔබතුමාගේ කාර්යභාරය ගැනත් අපිට කෙටියෙන් මතක් කරොත් එහෙම. ඔව්, මම ඕක් ඉන්ටග්‍රේටඩ් සිස්ටම්ස් ආයතනයට සම්බන්ධ වීමට ප්‍රථම 1998 මම පෙරදී සඳහන් කරා වගේ ඩීබග් පෙරිෆරල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට සම්බන්ධ වෙනවා. 1998 ජුලයි මාසේ තමයි මගේ මුල්ම රැකියාවම පටන් ගන්නෙ. පරිගණක අංශයේදී සපෝට් සර්විසස් ටීම් එකක වැඩ කරන්න පටන් ගන්නවා. ඊට අමතරව ඒ සමගාමීව මම මගේ පරිගණක අධ්‍යාපනයේ කටයුතුත් 1997 වර්ෂයේ සිට ආරම්භ කරනවා. එතකොට ඒ සම්බන්ධයෙන් මට ඇත්තටම ඩීබග් group of companies වලදී හම්බ වෙනවා විවිධාකාර පරිගණක මෘදුකාංග, දෘಢාංග සහ උපාංග සම්බන්ධ මව් සමාගම් එක්ක සම්බන්ධ වෙන්න මට අවශ්‍යතාව ලැබෙනවා. ඒ හැම සමාගමක් එක්කම වැඩ කරද්දී
අපිට ඒ ආයතන වලින් ලැබෙනවා විවිධාකාර අපි ඉගෙන ගන්න පරිගණ ආයතන තියෙනවා රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන ඒ වගේ ආයතන වලින් ලැබෙන තියරි නොලෙජ් එකට අමතරව ඒ තියරි නොලෙජ් එක ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න හම්බ වෙන්නේ ඇත්තරම අපි විශේෂ ශාස්ත්‍රයට ඇවිල්ලා ඒ අදාළ සමාගම් වල වැඩ කරද්දී. එතකොට ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එකට අදාළව අපිට හම්බ වෙනවා අර න්‍යායාත්මකව ලැබෙන ඒ දැනුමට අමතරව ප්‍රායෝගික දැනුම. උදාහරණයකට කම්පියුටර් එකක් මුල ඉඳලම අපි කොහොමද වැඩ කරන්නේ කියන එක අපිට න්‍යායාත්මක කියලා දුන්නා. ඒ වුණාට ප්‍රැක්ටිකලි වැඩ කරන්නේ කොහොමද? ඒකේ කොහොමද විවිධාකාර අවශ්‍යතා සඳහා processors එහෙම නැත්නම් memory එහෙම නැත්නම් storage ඒ වගේ දේවල් sizing එහෙම නැත්නම් අපි කියනවා ඒකට අවශ්‍යතාව සඳහා අවශ්‍ය පද්ධතියේ ප්‍රමාණය එහෙම නැත්නම් capacity එක හදගන්න විදිහ. එතකොට ඒකට හම් වෙන load එක එහෙම නැත්නම් කී දෙනෙක් ඒක එකවර පාවිච්චි කරනවද? ඒ load එක අනුව එහෙම නැත්නම් කී දෙනෙක් access කරනවද අනුව ඒකේ කොහොමද capacity එක එහෙම නැත්නම් කොච්චරක් processing power ඕනේද? කොච්චරක් memory ඕනේද? කොච්චරක් networking කොටසක් ඕනේද? ඒ වගේ න්‍යායාත්මක දැනුමට අමතරව ප්‍රායෝගික ලැබෙන දැනුම හම්බෙන්න ඇත්තටම ඒ දැනුම හම්බෙන්නේ ඒ සමාගම් සමග අපි සම්බන්ධ වීමේදී. එතකොට ඒ සමාගම් වලදී අපි හම්බ වෙනවා දැනුම ඒ පද්ධතීන් වල උපරිම මට්ටම දක්වා අපි කොහොමද හරියටම පාවිච්චි කරන්නේ? ඒක සයිස් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒක ඩිසයින් කරන්නේ කොහොමද? ඒක පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව ඩිසයින් කිරීමේදී අපි පිළිපදින්න ඕනේ මූලික කියන්නේ පියවර. මේ වගේ දේවල් හම්බ වෙන්නේ ඇත්තටම ඒ සමාගම් එක වැඩ කරද්දී. එතකොට ඒ දැනුම සහ න්‍යායාත්මක දැනුම එකතු කරලා තමයි අපි පටන් ගන්නෙ අපේ වැඩ කරන දේවල්. එතකොට මට ඒ ඩිබග් ආයතනයේදී විශාල සමාගම් ප්‍රමාණයක් හම්බ වෙනවා. උදාහරණයකට 1998 සිට මම එම ආයතනයෙන් ඉවත්ව යන්නේ 2010 වර්ෂයේ ජුලයි මාසයේදී. ඒ කාලය වෙනකම් විවිධාකාර සමාගම් සමග සම්බන්ධ වෙන්න සහ ඒ සමාගම් යටතේ පුහුණු වෙන්න එහෙම නැත්නම් ට්‍රේන් වෙන්න ලැබෙනවා. එතකොට ඒ ලබාගත් දැනුම විශාලයි. සහ එම දැනුම කොහොමදවත් අපිට විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් ආයතනයකින් ඒ අපිට දැනුම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක මම හිතනවා ඇත්තටම මගේ මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න මට ඇත්තටම පිටුවහලක් වුණා. ඊට පස්සේ මම Softlogic Information Technologies කියන කම්පැනිට ජොයින් වෙනවා. ඒ සමාගමේ තියෙන enterprise solutions team එකට අලුතෙන් පටන් ගන්නවා 2010 දී. එතෙන්දී මම එම ටීම් එකේ දෙවෙනි සමාජිකයා විදියට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එම සමාගමෙත් මම 2014 විතර වෙන කාලයක් මම මගේ රැකියාවේ අවශ්‍ය එම ආයතනයට සේව කරනවා. ඒ අවස්ථාවේදී ඊටමත් මතක හිටින දෙයක් තමයි ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතනයක් විසින් ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියන දත්ත පද්ධතිය නිර්මාණය කරනවා. එතකොට එම ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියන දත්ත පද්ධතියේ පළවෙනි data center එක ඩිසයින් implementation සහ delivery කියන තුන් ආකාරයටම අපි සම්බන්ධ වෙනවා. ඒක ඇත්තටම විශාල භාගයක් ලෙස මම සලකනවා. එතකොට ඒ දත්ත පද්ධතිය මේ ළඟක් වෙනකම්ම ICT ආයතනය මගින් පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක ඩිකමිෂන් කරනවා. එතකොට අවුරුදු 10කටත් වැඩි කාලයක්, ඒ කියන්නේ 2011 සිට 2022 23 වෙනකන් කාලයක් මම හිතන්නේ දත්ත පද්ධතිය පවත්වාගෙන යනවා. එතකොට ඒ ගවර්න්මන්ට් ක්ලවුඩ් එක නිර්මාණය කිරීමට ලැබීම ඇත්තටම ඒ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වීම මම භාග්යක් ලෙස සලකනවා. 2014 පස්සේ මම සම්බන්ධ වෙනවා Zytab කියන software development company එකට. Zytab කියන ආයතනයේදී මම
web based software development ඊට පස්සේ social media පැත්තේ ක්‍රියාකාරකම් සහ ඒ සමග විවිධාකාර සමාගම් වලට ලංකාවේ සහ ලංකාවෙන් පිටත තියෙන සමාගම් වලට සේවා ලබා දීම සඳහා එකතු වෙනවා. ඊට පස්සේ මගේ හැරවුම් ලක්ෂයක් විදිහට මම දකින්නේ 2016 වර්ෂයේදී මම Microsoft සමාගමේ ශ්‍රී ලංකාවේ ශාඛාවට සම්බන්ධ වීම සඳහා එම ආයතනයේ ඉන්නවා පූජිත රාජපක්ෂ කියලා මහත්මයෙක්. එතුමා ඒ වෙලාවේ government systems පැත්තේ ඉන්න ඩිරෙක්ටර්. එතුමා මගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම නැත්නම් ඉන්විටේෂන් එකක් මට දෙනවා. නිරෝධ කැමතිද Microsoft සමාගමට සම්බන්ධ වෙන්න කියලා ලංකාවේ government පැත්තේ ඉන්න account manager කෙනෙක් විදිහට. ඒතකොට මම ඒ ඉන්විටේෂන් එක අතරම සතුටින් බාර ගන්නවා. ඒක මම හිතනවා මගේ ජීවිතයේ ඉතාමත්ම භාග්‍යමත් සම්බන්ධ වීමක් සහ මම මගේ එක්තරා සිහිනයක් පැවතුණා. මම වැඩ කරන එහෙම නැත්නම් පාවිච්චි කරන එහෙම නැත්නම් කස්ටමර්ස්ලට අපි පාවිච්චි කරන්න ලබා දෙන softwares හෝ hardwares සම්බන්ධ මව් සමාගමකට සම්බන්ධ වීමේ සිහිනයක් ඇතෙන්දී අතරම ඉෂ්ට වෙනවා. Microsoft සමාගමේ ශ්‍රී ලංකාවේ ශාඛාවට සම්බන්ධ වීම සමගින් ඒ අවස්ථාවේ සිට රජයේ තියෙන විවිධාකාර ආයතන දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ මට්ටමේ ඉහළ තලයේ නිලධාරීන් සමග සම්බන්ධ වෙලා එම ආයතනවල automation, digital transformation සහ connectivity and අපි Microsoft සමාගමේ කියනවා productivity. අපි productivity කියන්නේ ඕනෑම කෙනෙක්ට ඕනෑම ස්ථානයක සිට දත්ත පද්ධතීන් වලට access අරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමේ මුදුකාංග අපි ලබා දෙනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂමතාව 100% කොහොමද අපි ඒ පාවිච්චි කරන පරිශීලකයාට එහෙම නැත්නම් ඇක්සස් කරන කෙනාට ලබා දෙන්නේ සහ එම මගින් අපි කොහොමද එම පුද්ගලයාගේ කාර්යක්ෂමතාව උපරිම ලෙස පාවිච්චි කරන්න අපි උදව් කරන්නේ. ඒ කියන්නේ any device any time from any location in the world කොහොමද අපි මේ පද්ධතින් සමග සම්බන්ධ වෙලා එදිනෙදා අපගේ තියෙන වැඩ රාජකාරීන් පහසුවෙන් කරගෙන යන්නේ කියන ක්‍රමයට අපි උදව් කරනවා. රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන ආයතන ස්ථාපිත මණ්ඩල සහ අමාත්‍යාංශ එකට එකතු කරගෙන ඉදිරියට ගෙනහිල්ලා ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ දමමින් ඵලදායී සේවාවක් ජනතාවට ලබා දීම සඳහා මම උපරිම වශයෙන් මගේ රාජකාරිය තුලදී මම ක්‍රියාදාමයන් කරනමින් ඔවුන්ට උදව් කරනවා. ඉතින් ඒක මගේ තිබුණ ඇත්තම ලොකු හීනයක් සැබෑවීමක් සහ මම ඇත්තම රට වෙනුවෙන් යමක් කිරීමට ලැබුණු මහත්ම අවස්ථාවක් ලෙස මම සලකනවා. ඊට අමතරව Microsoft ආයතනයේ පස්සේ මම Tech1 Global ආයතනයේ සීනියර් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ 2020 වර්ෂයේදී මම Oak Integrated ආයතනයට සම්බන්ධ වෙනවා. Oak Integrated ආයතනයේදී අපි එහි ඉන්න පාරිභෝගිකයන්ට data center virtualization සහ backup කියන අංශය ඔස්සේ මම system solution design කරනවා සහ ලබා දෙනවා. ඊට අමතරව networking design implementation කියන යටතේ මම මගේ සේවාවන් ලබා දෙනවා. ඊට අමතරව මගේ විශේෂ වූ මගේ කියන්නේ ආශා කරන ඒරියා එකක් කියන්නේ පැත්තක් තමයි information security සහ cyber security කියන රටේ සහ ලෝකයේ තියෙන කාලීන අවශ්‍යතාවක් ඒ සම්බන්ධ වන තාක්ෂණයන් සම්බන්ධව මගේ දැඩි කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ආයතනයේ තියෙන පාරිභෝගිකයන් සඳහා මම දායකත්වයෙන් සේවා ලබා දීම කරනවා.
එතෙන්දී මම සිස්ටම් ඩිසයින් ඒ කියන්නේ ඒ පාරිභෝගිකයාගේ තියෙන ස්ථානයට ගොස් ඔවුන්ගේ පද්ධතීන් වල තියෙන මූලික අවශ්‍යතාවන් අපි අඳුනාගෙන ඊට පස්සේ ඔවුන් සමග සාකච්ඡා කරනවා ඊළඟ අවුරුදු කිහිපය තුළද ඔවුන්ගේ ආයතනයේ මට්ටමින් ඔවුන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඉදිරි ඉලක්ක ඔස්සේ අපි කොහොමද ඒ ආයතනය ඩිජිටලි ට්‍රාන්ස්ෆෝම් කරන්න එහෙම නැත්නම් අපි කොහොමද සිස්ටම්ස් ඔවුන්ට ලබා දෙන්නේ ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතාවන් සහ ඉදිරි අවුරුදු 2-3 ඇතුළත ඔවුන්ගේ ආයතනයේ ඉදිරියට ඉලක්ක සඳහා එම සිස්ටම් පාවිච්චි කරන්නේ කොහොමද සහ ඒවට අවශ්‍ය කරන කැපැසිටිස් සහ අවශ්‍ය තාක්ෂණයන් කොහොමද අපි ලබා දෙන්නේ කියන ඒ අනුකූලතාවන් එක්ක අපි සිස්ටම්ස් ආකිටෙක්ට් කරනවා සහ ඩිසයින් කරනවා ඊට අමතරව අපි ඉම්ප්ලිමන්ටේෂන් කරලා ඒ සිස්ටම්ස් අපි ඔවුන්ට ලබා දීලා ඒවා අවශ්‍ය කරන පැය 24 සේවාවන් මොනිටරින් සර්විසස් සහ සපෝට් සර්විසස් අපි කරගෙන යනවා. එහිදී මාගේ විශේෂ පැත්ත තමයි පරිගණක ආශ්‍රිත වූ ආරක්ෂිත පද්ධතීන් security systems and cyber security systems සම්බන්ධයෙන් විශාල ලෙස මම දායකත්වයෙන් සපයනවා අපේ ඉන්න පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පරිගණක ආරක්ෂණ පද්ධතීන් වල අවශ්‍යතා අඳුනගන්න. එතකොට ලෝකයේ දැනට තියෙන තාක්ෂණයන් සමග එම අවශ්‍යතාවන් සමපාත කරන්න එහෙම නැත්නම් ඒ තියෙන පද්ධතීන් වල තියෙන ෆීචර්ස් එක්ක අපි කොහොමද ඒ ආයතනයේ පාරිභෝගිකයට අවශ්‍යතාවන් සමපාත කරගෙන ඔවුන්ට අවශ්‍ය කරන ඒ පද්ධතීන් කියන්නේ ඊටමත් අවම මිලකට කොහොමද අපි ලබා දෙන්නේ? එහෙම නැත්නම් විවිධාකාර සමාගම් වලින් තියෙන විවිධ බ්‍රෑන්ඩ්ස් යටතේ තියෙන සිස්ටම්ස් තියෙන ඒ වුණාට පාරිභෝගිකයාගේ ඇත්තම අවශ්‍යතාවය මොකක්ද සහ ඔවුන්ට ඇත්තම අවශ්‍ය කරන තාක්ෂණය මොකක්ද කියන දේ අපි අඳුරගන්න සහ ඒකට උදව් කරනවා. මෙන්න මේ ABC තියෙන කියලා බ්‍රෑන්ඩ්ස් තුනක් තියෙනවා නම් ඒ ABC කියන බ්‍රෑන්ඩ්ස් තුනෙන් කොයි බ්‍රෑන්ඩ් එකද පාරිභෝගිකයට ඇත්තම අවශ්‍ය සහ ඒක ඊටමත් පුළුවන් අපිට දෙන්න පුළුවන් උපරිම අවම විලකට ලබා දෙන්න අපි ඔවුන්ට උදව් කරනවා. එතකොට design implementation and architecture කියන පැතිවලදී මම ඊටමත් කියන්නේ ඔවුන්ට විශ්වාසවන්තී පුද්ගලෙක් එහෙම නැත්නම් trusted advisor කෙනෙක් විදිහට ඔවුන්ට උදව් කරනවා ඒ පද්ධතියෙන් ලබා ගන්න. ඔබතුමා මේ වන විට ඔබතුමාගේ වෘත්තීය ජීවිතයේ ලබාගෙන ඇති විශාලම ජයග්‍රහණය මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා ව්‍යාපාරික ලෝකයේදී එහෙම වශයෙන්ම ප්‍රොෆෙෂනල් ලයිෆ් එකකදී trusted advisor එහෙම නැත්නම් විශ්වාසවන්ත උපදේශකයෙක් කියන එක තමයි මම හිතන්නේ පාරිභෝගිකයන් අතර ලබා ගන්න පුළුවන් උපරිම වටිනාකමක්. එම වටිනාකම මම අද වෙනකොට ලබාගෙන තියෙනවා. ඒක මිල මුදල් වලට වඩා වටින දෙයක්. trusted advisor එහෙම නැත්නම් විශ්වාසවන්ත උපදේශකයෙක්. මම අද වර්තමානයේ සිටින සමාගම සහ මගේ පහුගිය කාලේ වැඩ කරපු සියලුම සමාගම් වල හිටපු පාරිභෝගිකයන් සමග අදටත් මම සේවා සම්බන්ධ වෙනවා. ඊට අමතරව වුන් සමග වෘත්තීය අර ආයතනයකින් ලබා දෙනවට වඩා යාළුවෙක් වගේ trusted advisor කෙනෙක් විදිහට උන්ට අවශ්‍ය කරන දැනුම සහ උන්ට යම් අවස්ථාවක ගැටලුකාරී අවස්ථාවකදී නිවැරදි තෝරා ගැනීම කරන්න අවශ්‍ය කරන තාක්ෂණික ඥානය සහ දැනුම මම උන් සමග ලබා දෙනවා. ඒතකොට ඔවුන්ද ඒ කාලයේ සිටම මම එක්ක සම්බන්ධ වෙනවා. මොකද ඒක ඇත්තටම මම හිතනවා
මම ලබා දෙන යම් යම් කරුණු අධ්‍යයනය කිරීම සහ මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ඕන කෙනෙක්ට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඕන දෙයක් බලලා මේක චෙක් කරලා හරිද වැරදිද කියලා අඳුර ගන්න පුළුවන්. එතකොට ඔවුන්ට නිවැරදි දැනුම අවශ්‍යතාව තියෙන වෙලාවෙදී ලබා දීම සමගින් මම ඒ විශ්වාසවන්ත උපදේශකයා එහෙම නැත්නම් trusted advisor කියන දේ ලබා ගැනීම මම ඇත්තටම හිතනවා මම ලබාගත් විශාල ජයග්‍රහණයක්. ඊට අමතරව දෙවෙනුව මම හිතනවා මම Microsoft ආයතනය සමග සම්බන්ධ වීමෙන් ලෝකයේ තියෙන මුල් පෙළේ ඉදිරි සමාගම් යටතේ 1 2 3 තියෙන ආයතන යටතේ තියෙන මූලික සමාගමක් Microsoft ආයතනය. ඒ සමාගමේ සේවය කිරීමට ලැබීම මම හිතනවා ජීවිතයේ ලබාගත් භාග්‍යවත් වූ ස්ථානයක් ලෙස මම හිතනවා. ඉතින් වර්තමානයේ වෙන විට සයිබර් අපරාධ බොහෝ සෙයින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට ඒකට ප්‍රධානම හේතුව තමයි බොහෝ අයට මේ තාක්ෂණය පිළිබඳ සාමාන්‍ය තරමින් හෝ දැනුමක් නොතිබීම. ඉතින් ඔබතුමා කියන විදිහට මේ සයිබර් අපරාධ වළක්වා ගැනීමට අපිට මොන වගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න පුළුවන්? ඒක හොඳ ප්‍රශ්නයක්. වර්තමානයේට ගැළපෙන ප්‍රශ්නයක්. මොකද අපිට පරිගණක අපරාධ කියන එක දිනෙන් දිනම වැඩි වෙමින් යන ප්‍රවණතාවක් තමයි අපි දකින්නේ. එතකොට පරිගණක අපරාධ සම්බන්ධයෙන් අපි මූලිකවම මම දකින්නේ දැනුවත් වීම තමා මූලිකම අපි නොදන්නාකම. ඔන්න ඔය දෙක. කියන්නේ පරිගණක වලින් අපිට යම් කෙනෙක්ට වෙන්න පුළුවන් අපරාධයක් නොදන්නාකම. එහෙම නැත්නම් ඒ අපරාධය වෙන්නේ කොහොමද කියන එක නොදන්නාකම තමයි මම හිතනවා මූලිකවම අවශ්‍යතාව සහ මම දකින විදිහට ගැප් එක. එහෙම නැත්නම් තියෙන ප්‍රශ්නය. එතකොට අපි කොහොමද මේක සමාජය දැනුවත් කරන්නේ? විශේෂයෙන්ම ළමයින්. අපි දකිනවා අන්තර්ජාලය සමග සම්බන්ධ වීමේදී විවිධාකාර වූ වෙබ්සයිට් වලින් එක එක જાතියේ ලින්ක්ස් එවනවා. එහෙම නැත්නම් images pop up වැටෙනවා. අපි පරිශීලනය කරගෙන යනකොට automatically වැටෙන pop ups තියෙනවා. එතකොට අපි ඒකේ සමහරක් වෙලාවට තියෙනවා මේක ක්ලික් කිරීමෙන් ඔබට යම් තෑගයක් එහෙම නැත්නම් මුදලක් ලැබෙනවා. එහෙම නැත්නම් free data එකක් ලැබෙනවා කියලා නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ එකක්. හැබැයි ඒක ඊටාත්ම ජෙනුයින් එහෙම නැත්නම් ආරක්ෂකන කියන එහෙම නැත්නම් විශ්වාසවන්ත වගේ තමයි ඒක පේන්නේ. හැබැයි ඕන් දන්නේ නැහැ ඒක පිටිපස්සේ තියෙන බෑක්ලින්ක්ස් ඒ බෑක්ලින්ක්ස් වලින් කොහෙටද ඒක ක්ලික් කරාට පස්සේ යන්නේ. ඊට පස්සේ අපි ඒ ලින්ක්ස් වලින් අපිට අපේගේ පුද්ගලික දත්තයන් උදාහරණයකට අපේ මුළු නම අපේ තියෙන identity card number එක අපේ තියෙන bank account number එක අපේ තියෙන මොන බැංකුවේද අපේ බැංකු accounts තියෙන්නේ ඊට පස්සේ අපේ phone number එක ඊට පස්සේ අපේ පුද්ගලික ජීව දත්තයන් ඕන් සොරකම් කිරීමට පටන් ගන්නවා අපව නොමග යවමින්. ඉතින් මේක මම දකිනවා මූලික ප්‍රශ්නයක් මේ සයිබර් අපරාධ සම්බන්ධයෙන්. එතකොට මේ සම්බන්ධය නොදන්නාකම මම හිතනවා අපිට තියෙන ලොකුම ගැටලුවක්. මේක මම දැකලා තියෙනවා සමාජයේ ඊට අමතරව මම සහසම්බන්ධ වෙලා වැඩ කරන ආයතන උදාහරණයකට ළඟදී මම සම්බන්ධ වෙන ආයතනයක් එම සමාගම එම ආයතනයේ වැඩ කරන සේවකයන්ට දත්ත පද්ධතින්ට ඇක්සස් එක ලබා දෙලා තියෙන ඕනෙ තැනකින්. මොකද ඒගොල්ලෝ පැය 24ම සර්විසස් දෙන්න ඕනේ සමාගමක්. හැබැයි ඒ සමාගමේ ඉන්න යම් පුද්ගලයෙක් විසින් එක්තරා වෙබ්සයිට් එකකට ඇක්සස් කරද්දී ගෙදර ඉඳගෙන ලින්ක්ස් වගේක් ක්ලික් කරලා තිබුණා. ඒ ක්ලික් කරපු ලින්ක් එකෙන් ඒ සේවකයාගේ කම්පියුටර් එකට
මොකක් හරි software එකක් down වෙලා install කරලා malware එකක් ඇත්තටම install වෙලා තියෙනවා. ඒ malware එක ඊට පස්සේ එයා office එකට ඇවිල්ලා corporate network කියලා LAN එකට connect වුණාට පස්සේ එතන ඉඳලා ඒ software ඒ කියන්නේ malware එක අනිත් හැම computer එකකටම spread වෙලා දාලා ඒ පද්ධතින් වල මම හිතන්නේ usersලා 300ක් විතර ඉන්න ඒ දත්ත පද්ධතියේ තියෙන machines encrypt වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපි දාලා තිබුණා වෙනම systems වගේක්. එතකොට ඒ systems වලින් අපිට alert වෙන්න ගත්තා මෙන්න මෙහෙම attack එකක් යනවා. එතකොට අපි ඒ අවස්ථාවේදී ඒක attack එක බේරා ගන්නවා ඒ ආයතන. ඉතින් අපි හිතනවා මූලිකවම අපේ පද්ධතින් පරිශීලනය කරන සේවක සේවකාවන් එහෙම වගේම දුවදරුවන් ගෙදරදී පියාගේ හෝ මවගේ ෆෝන් එකකින් වෙන්න පුළුවන් ලැප්ටොප් එකකින් වෙන්න පුළුවන් ටැබ් එකකින් වෙන්න පුළුවන් ඕන් නොදන්නවා කම නිසා ඕන් ගිහිල්ලා ක්ලික් කරනවා යම් යම් වෙබ්සයිට් වල එතකොට ඒ සයිට් වලින් කම්පියුටර් එකට ඇවිල්ලා ඉන්ස්ටෝල් වෙන malwares හෝ adwares සහ ransomwares වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මූලිකව ඒක හඳුනා නොගැනීම තමයි මූලික ගැටලුව වෙන්නේ. එතකොට මම හිතනවා ඒක අපි පරිගණක අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ මූල සිටම ඒක අවශ්‍යතාවක් විදිහට මම දකිනවා. පාසල් දරුවන් වගේම ප්‍රාථමික පාසල් දරුවන් බොහෝ සෙයින් ජංගම දුරකථන පරිගණක ක්‍රීඩා ආදියට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේ తত্ত্বය අවම කරගන්න ඔබතුමා නිර්දේශ කරන සීමා කිරීම මොනවද? ඒ වගේම මේ తত্ত্বය අවම කරගන්න අපිට මොකක් හරි මෘදුකාංගයක් වගේ දෙයක් භාවිත කරන්න පුළුවන්ද? මම හිතන්නේ කාලින ප්‍රශ්නයක්. එතකොට මේ වෙනකොට මම හිතන්නේ ලෝකයම පරිගණක සහ මොබයිල්ස් කියන තාක්ෂණ දෙකම ඔස්සේ ඉදිරියට වේගයෙන් ඉදිරියට යනවා. එතකොට මේ දවස්වල artificial intelligence, machine learning, big data සහ large learning modules වගේ දේවල් පාවිච්චි කරන විශාල ලෙස හැම දත්ත පද්ධතියකම. එතකොට මේ දැනුම අනිවාර්යෙන් ළමයින්ටත් අවශ්‍ය වෙනවා ඉදිරියේදී ඔවුන්ගේ කරන රැකියාව සඳහා සූදානමක් පෙර සූදානමක් ලෙස අවශ්‍යතාව තියෙනවා මේ සම්බන්ධයෙන්. හැබැයි අපි දකින දේ තමයි පොඩි ළමයින් වගේම ඉස්කෝලේ ගියාට පස්සේ මම දකිනවා අපේ සේවා ස්ථානවලත් ඉන්න ජූනියර් ස්ටාෆ්. ඒතර ඒගොල්ලන්ගේ තියෙන ගැටලුව තමයි ඒගොල්ලෝ පරිගණක මොබයිල්ස් එක නිතරම සම්බන්ධ වෙයි සිටීමට ලැබිකමක් දක්වනවා සහ එම සම්බන්ධ වීමට ලැබිකම දක්වන්නේ මොකද හේතුව එම දැන් තියෙන වෙබ්සයිට්ස් හෝ ඒ තියෙන ඇඩ්වර්ටයිසිං පාවිච්චි කරන්නේ සයිකොලොජිකල් ඇඩ්වර්ටයිසිං හැමතිස්සෙම බැඳලා ඇදලා තියාගන්න කොහොම හරි සිස්ටම් එකත් එක්කම මේගොල්ලොන්ව තියාගන්නේ කොහොමද කියන ඒ දේ අනුව තමයි ඒ සිස්ටම්ස් හදලා තියෙන්නේ. එතකොට හැමතිස්සෙම අපිව එන්ටයිස් කරනවා එහෙම නැත්නම් උද්‍යෝගීමත් කරනවා ඒවට හැමතිස්සෙම සම්බන්ධ වෙලා ඉන්න. එහෙම නැත්නම් අපිට ගෝල්ස් දෙනවා. එහෙම නැත්නම් ඒකට ඇඩික්ටිව් නැස් එකක් දක්වනවා. එතකොට අපි කොහොමද මේක වළක්වා ගන්නේ සහ ළමයින්ව ආරක්ෂා කරගන්න අතරම ඒ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. ඕක තමයි මම දකින පැත්ත. එතකොට අපි කරන්න ඕනේ දේවල් තමයි එකක් ළමයින්ට අපි පරිගණක අධ්‍යාපනය පාස් මට්ටමේම ලබා දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් හොඳ වෙබ්සයිට් එකක් මොකක්ද නරක වෙබ්සයිට් එකක් මොකක්ද? එතකොට හොඳ වෙබ්සයිට් එකක තියෙන ගුණාංග මොනවාද? ඒක කොහොමද ළමයාගේ විෂයට සම්බන්ධ වෙන්නේ ළමයාගේ අනාගතයට සම්බන්ධ වෙන්නේ? මේක කරන්න ඇත්තටම ගුරු මහත්මීන් වගේම දෙමව්පියනුත් දැනුවත් වීමක් වෙන්න ඕනේ. උදාහරණයකට ඒ ළමයාට පරිගණක අධ්‍යාපනය ලබා දෙනවා නම් අපිට ඒ දත්ත පද්ධතියෙන් හදා ගන්න පුළුවන් ඒ ළමයාට යාමට සුදුසු වෙබ්සයිට්ස් එහෙම නැත්නම් ඇප්ලිකේෂන්ස් අපිට රෙස්ට්‍රික්ට් කරන්න පුළුවන්. එතකොට ඒ වයසේදී උදාහරණයකට අවුරුදු
14 15 ළමයෙක්ට මොන සයිට් එකකටද යාමට සුදුසු. එන්නේ සයිට්ස් වලට විතරක් යන්න පුළුවන් restrictions අපිට දාන්න පුළුවන්. ඒක ඒ සඳහා තියෙන back end systems වල firewalls වල අපිට link restrictions කරන්න පුළුවන්, site app restrictions කරන්න පුළුවන්. මෘදුකාංග සහ දුඩාංග දෙකම තියෙන වෙළඳපොලේ ඒවට යම් මිලක් යනවා. නමුත් ඔබගේ ඒ දරුවාගේ අනාගතය සඳහා ඒ ළමයාගේ ඊ타ත්ම අවශ්‍යම කරන කාලය කියන්නේ මනස වර්ධනය වෙන කාලය තමයි අවුරුදු මම හිතන්නේ 2-3 ඉඳලා අවුරුදු මම හිතන්නේ 20 විතර වෙනකම්ම ඒ ළමයාගේ ඉගෙන ගන්න වයසේදී අවශ්‍ය කරන ඒ ફોකස් එක. ඒ කියන්නේ කොයි වෙබ්සයිට් එකද, කොයි ඇප්ලිකේෂන් එකද, කොයි තාක්ෂණයද එයා පාවිච්චි කරන්නේ, පරිශීලනය කරන්නේ සහ ඒකට ફોකස් වෙන්නේ. ඒක ඒ අධ්‍යාපනය කරන කාලය තුලදීම ඒ ફોකස් එක මේන්ටේන් කරගන්න. ඩිස්ට්‍රැක්ට් නොවෙන්න. ඒ කියන්නේ උදාහරණයකට විනෝදය සඳහා පරිගණක වල ගේම් ගහන්න ඕනේ. ඒ කියන්නේ ඒක ගැහිමෙන් වැරද්දක් වෙන්නේ නැහැ. හැබැයි ඒකට ඇඩික්ට් වෙනවා නම් ඒක දවසේ පැය 10කට වැඩිය ගහනවා නම් එකම ගේම් එකක්. ඒකේ මං හිතන්නේ ඇඩික්ෂන් එකක් අපි දකිනවා. එතකොට ඒක අඳුනා ගන්න ඕනේ. ඒක අඳුනාගෙන ඒ වෙනුවට අපි අධ්‍යාපනය සඳහා මූලික ඉලක්ක අපේ උදාහරණයකට O level, A level සහ ඊට අමතරව ද්විතීක අධ්‍යාපනය අපි විශ්වවිද්‍යාලයකට යනවාද එහෙම නැත්නම් වෙනත් ආයතනයකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ඒ අධ්‍යාපන qualifications ලබා ගන්න තියෙන කාලයම තමයි දරුවට නැති වෙන්නේ වුන් වෙනත් දෙයක් සඳහා යොමු වීම. එතකොට අපිට කරන්න පුළුවන් දේවල් තමයි උදාහරණයකට app controls පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරදී පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් පොදු ස්ථානයකදී, ඒ කියන්නේ හැමෝටම වැඩිහිටියන්ට පේන තැනකදී දරුවාට එම පරිගණකය හෝ ටැබ් එක මොබයිල් එක පේන තැනකදී පාවිච්චි කරන්න. ඒකට ස්ක්‍රීන් එක දෙමව්පියන්ට පේන විදිහකට තියෙන්න ඕනේ පාවිච්චි කරනකොට. එතකොට ඒ දරුවා එතකොට වැරදි දෙයක් සඳහා ක්‍රියාවකට යන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් productivity times set කරන්න. ඒ කියන්නේ දරුවාගේ අධ්‍යාපනය කරන වේලාව කොච්චරද, ඊට පස්සේ යාට ෆ්‍රී ටයිම් එක පැයක් එකමාරක් වෙන්න පුළුවන්. ඒ වෙලාව ඇතුළත යාට කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කළා එයාට ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න පුළුවන් ඒ කාලය තුල. බට් ඒක රෙස්ට්‍රික්ටඩ්. මෙන්න මේ වෙබ්සයිට්ස් වල විතරයි කියන ඒ අපි ඩිසිප්ලින් එක එහෙම නැත්නම් අපේ විනය ගේන්න වෙනවා. එතකොට ඒක දරුවාටත් කියලා දෙන්න වෙනවා. ඒක කරන්නේ එයාගේම අධ්‍යාපනය සහ ફોකස් එක සහ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න අධ්‍යාපනය සඳහා. මම හිතන්නේ ඒවා අපි පිළිපැදිය යුතුයි. ඊට අමතරව දෙමව්පියන් වශයෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට පුළුවන් restricted connections ගන්න. ඒ කියන්නේ ෆිල්ටරින් තියෙන මම දකිනවා සමහරක් ටෙලිකොමියුනිකේෂන් ආයතන වලින් ලබා දෙනවා පැකේජස්. අපිට පුළුවන් අපි බ්‍රවුස් කරන පැකේජස් කියන්නේ ඉන්ටර්නෙට් එක රෙස්ට්‍රික්ට් කරලා ළමයින්ට සුදුසු කන්ටෙන්ට් තියෙන සයිට්ස් වලට විතරක් යන විදිහට ෆිල්ටර්ඩ් account එකක් ලබා ගන්න. ඊට අමතරව අපි data uploads කරනවා නම් ඉතා විශාල වශයෙන් data upload එකක් යනවා නම් හැමතිස්සෙම මාසෙකට ඉතා විශාල ලෙස data වලට ගෙවීමක් කරනවා නම් මම හිතන්නේ ඒක හොඳ alert එකක් දෙමව්පියන්ට බලන්න තමන්ගේ දරුවා මොනවාද මේ පරිගණක ආශ්‍රිතව කරන දේවල්. එතකොට ඒක සම්බන්ධයෙන් අපිට මම හිතන්නේ දෙමව්පියෙක් වශයෙන් වග කියන්න පුළුවන් අපි දැනුවත්භාවයකින් සිටිය යුතුයි දරුවා විසින් කරන්නේ මොකක්ද කියලා. ඊට අමතරව දරුවාට දෙන්න ඕනේ ටයිම්ස් බෙදලා. මොකද ඒ ළමයා දන්නේ නැහැ පොඩි කාලයේදී මේක අඳුන ගන්න. එතකොට ඇඩික්ට් වෙන්නේ නැති වෙන විදිහට පරිගණක දැනුමටත් අවශ්‍ය මූලික සහාය දෙමින් පරිගණක පාවිච්චිය සහ මොබයිල් පාවිච්චිය මම හිතන්නේ දෙමව්පියන් විදිහටත් අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඒක යම්
රෙගියුලේෂන් එකක් එහෙම නැත්නම් සීමා කිරීමක් යටතේ ඒගොල්ලන්ට පාවිච්චි ඇක්සස් ලබා දෙන්න. ඉතින් අවසාන වශයෙන් පරිගණක අපරාධ වලට හසු නොවි සිසුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබතුමා ලබා දෙන උපදේශය කුමක්ද? පරිගණක අපරාධ කියන එක මම හිතනවා දැනට රැල්ලක් වගේ යනවා. ඊට අමතරව උදාහරණයකට ඕන්ට ලබා දෙනවා මටත් ඇත්තටම විවිධාකාර සයිට්ස් වලින් ලැබෙන දෙයක් තමයි ජොබ් ඔපචුනිටිස්. එහෙම නැත්නම් නිවසේ සිටම ජොබ්ස් කරලා සල්ලි ලබා ගන්න ඉතා පහසු වගේ පෙන්නන ක්‍රම. ඒ ක්‍රම වලට යොදන්න පුළුවන් සමහරට ඔබට SMS මාර්ගයෙන්, WhatsApp මාර්ගයෙන්, Telegram app එකක් මාර්ගයෙන්, email එකක් මාර්ගයෙන්, එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට ගිහිල්ලා අපි browse කරන යනකොට online jobs වගේ අපිට ලැබෙන ඉතා ආකර්ෂණීය මූල්‍යමය දීම එහෙම නැත්නම් price offers දෙන sites තියෙනවා, apps තියෙනවා. ඒ වගේම මම අර කියපු වගේ WhatsApp මාර්ගයෙන් හෝ Telegram විශේෂයෙන්ම WhatsApp සහ Telegram වලදී Telegram කියන app එක සම්බන්ධයෙන් මට අතරම ගොඩක් තියෙනවා අත්දැකීම්. විශාල වශයෙන් පොළඹවා ගැනීම කරන්න උත්සාහ කරනවා මේ අපිට job offers දීලා පුළුවන් තරම් අපිට මේ පොළඹවා ගන්න ඒ සයිට් එකට ඇවිල්ලා ඒ ලින්ක් එක ක්ලික් කරලා අපේ දැනුම සොරා ගන්න. මම ඒක දකිනවා identity theft කියලා. එතකොට එම identity theft ඒ කියන්නේ අපේ පුද්ගලික ජීවදත්තයන් සොරකම් කරගෙන ඒවා අප වගේ සිටීමින් ඕන් වෙනත් සමාගම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැංකු හෝ වෙනත් මූල්‍ය සමාගම් වලට අපගේ ඒ ලබා දෙන දත්තයන් පාවිච්චි කරමින් ඔවුන් ඉම්පර්සනේෂන් එකක් කරනවා. එහෙම නැත්නම් අප ලෙස රඟ දක්වමින් අපගේ මූල්‍යවත්කම් සොරා ගැනීම. එහෙම නැත්නම් අපගේ නම පාවිච්චි කරමින් වෙනත් ආයතනයකට යම් අලාභයක් කරන්න. උදාහරණයකට හැකර් කෙනෙක් අපේ ඉන්ෆර්මේෂන් පාවිච්චි කරලා හැක් කරලා අපේ ඉන්ෆර්මේෂන් ඒ සිස්ටම්ස් වල තියලා යන්න පුළුවන්. එතකොට උදාහරණයකට අහුවෙන්නේ අප වෙන්න පුළුවන්. එතකොට අපේ සිස්ටම් එකක් හැක් කරලා සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා අපේ සිස්ටම් එක හැක් කරන්නේ ඇත්තටම වෙන සිස්ටම් එකක් මේ සිස්ටම් එක පාවිච්චි කරලා හැක් කරන්න. ඒක මගේ ඇත්තටම මේ ඥාතියෙක්ගේ මේ විද්‍යාලයේම ඉගෙනම ලැබපු මගේ සහෝදරයෙක්ට වුණා. ඇත්තටම 2000 මම හිතන්නේ 21 22 වගේ කාලයේදී ඒ පරිගණකයට ඇවිල්ලා ක්‍රිප්ටෝ මයිනින් කරන්න මේ සිස්ටම් එක පාවිච්චි කරලා තිබුණා. ඒතර ඒ මල්ලිට අතරම දැක්කේ කම්පියුටර් එක හොඳටම රත් වෙනවා, කම්පියුටර් එක හොඳටම ස්ලෝ වෙනවා, කම්පියුටර් එක වැඩ කරන්න බැරි තත්ත්වයටම පත් වෙනවා සහ එයාගේ data සෑහෙන ප්‍රමාණයක් කැපිලා තිබුණා. එතකොට අන්තිමට උනේ එයාගේ account එකත් hack කරලා Gmail, Facebook, WhatsApp accounts තුනම hack කරලා ඒ තුනම පාවිච්චි කරනවා ඒ hacker වෙනත් දේවල් කිරීම සඳහා. එතකොට ඒ වගේ දේවල් වෙන්නේ අපි අපගේ OTP එකක් පාවිච්චි කර මේ වෙනත් කෙනෙක්ට ලබා දෙන්න. උදාහරණයකට අපි පරිගණක ආරක්ෂිත පද්ධතීන් වලදී අපේ account එක ආරක්ෂා කර ගැනීම සඳහා මම යෝජනා කරනවා හොඳ username එකක් වගේම password එකක් පාවිච්චි කරන්න. හැමතිස්සෙම two factor authentication mechanism එක activate කරන්න. එතකොට two factor හෝ multi factor. එතකොට අපි phone එකක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් laptop එකක් පාවිච්චි කරනවා නම් multi factor එකේ ඊළඟ factor එක එන්න ඕනේ එම device එකටම නෙමෙයි. ඒක වෙනත් එකකට තමයි එන්න ඕනේ. උදාහරණයකට laptop එකක් පාවිච්චි කරනවා එහෙම නැත්නම් desktop එකක් පාවිච්චි කරනකොට two factor එක එන්න ඕනේ ඒ computer එකට නෙමෙයි වෙනත් එකකට. උදාහරණයක් mobile එකට. එතකොට අපිට යම් level එකක ආරක්ෂක වීමක් එතෙන්දී අපිට හම්බ වෙනවා. මොකද එම machine එකටම නෙමෙයි එම machine එක hack වුණත් ඒක system එකේ මුළු control එකම hacker කෙනෙක්ට ගන්න බැරි වෙනවා. ඒතකොට
මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එකක් පාවිච්චි කරන එක, ටූ ෆැක්ටර් එකක් ඔතෙන්ටිකේෂන් එකක් පාවිච්චි කරන එක මම හිතන්නේ මූලික අවශ්‍යතාවක් වෙනවා. ඊට අමතරව අපි වෙබ්සයිට්ස් පාවිච්චි වෙද්දී අපි දැනුවත් වීමක් ලබා ගන්න ඕනේ ෆිෂින් ඇටැක් එකක්. මේ දවස්වල අතරම පහුගිය දවස්වලදී අපේ රටේ බැංකු පද්ධතීන් වල data breaches අපි දැක්කා. උදාහරණයකට පරිගණක අපරාධ අංශයේ පහුගිය වසර ගත්තොත් එහෙම 2017-18 කාලයේ සිටම යම් යම් තොරතුරු පද්ධතීන් වල ආරක්ෂාව බිඳ වැටීම් වාර්තා වෙනවා, හැක්වීම් වාර්තා වෙනවා. ඒක මම හිතන්නේ ලංකාවේ තියෙන පරිගණක අපරාධ සම්බන්ධව ආයතනයක් ඒක විසින් ලංකාවේ තියෙන ශ්‍රී ලංකා සර්ට් කියලා ආයතනයක් විසින් එලි දක්වපු රිපෝට් එකක් මං ගාව තියෙනවා. එම රිපෝට් එකට අනුව 2000 මං ගාව තියෙන version එකේ තියෙන්නේ 2017 වෙනකන්. ඒතර ඒ 17 වෙනකන් තියෙන එකේදී අපිට 2012 13 14 15 16 17 වගේ කාල තුලදී විවිධාකාර පරිගණක බිඳවැටීම් වාර්තා වෙනවා. ඒ ස්ටැටිස්ටික්ස් වලට අනුව අපිට හැමතිස්සෙම දකිනවා සිස්ටම් ඇටැක්ස් වැඩිවීමක්. ඊට අමතරව අපි දකිනවා පහුගිය අවුරුදු වල, ඒ කියන්නේ 2020 21 22 කාලයේ තුලදී උදාහරණයකට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ්සයිට් එක, කියන්නේ ජනාධිපතිතුමාගේ වෙබ්සයිට් එකත් ඇටැක් වෙනවා. පහුගිය ආයතනවලදී අපි දකිනවා රජයේ විශාල දත්ත ප්‍රමාණයක් තිබුණ ඊමේල් පද්ධතියක් බිඳ වැටීමට ලක් වෙනවා. එතෙන්දී අතරම අපි දකිනවා මම හිතන්නේ රජයේ ආයතන වලට අදාළ ඊමේල් 5000කට වැඩිය තියෙන වෙබ් සර්වර් එකක් ඇටැක් වෙනවා. මූලික හේතුව අපි පසු විපරම් කිරීමකදී අපි දකිනවා ඒ සිස්ටම් එක දුවලා තියෙන version එක තියෙන්නේ 2013 exchange server එකක් තමයි ඒගොල්ලෝ 2023-24 කාලේදී පාවිච්චි කරන්නේ. එතකොට ඒක අප්ඩේට් කරලා නැහැ. ඒතර ඒ අප්ඩේට් කරපු නොකිරීම නිසා එම සිස්ටම් එක ඇටැක් වෙනවා. ඇටැක් වෙලා ඊමේල් 5000කට වැඩි ප්‍රමාණයක් කොම්ප්‍රොමයිස් වෙනවා. බට් ඒක හඳුනා ගැනීම නිසා ඒගොල්ලෝ රීස්ටෝර් කරනවා. නමුත් ඒ data breach එකක් වෙනවා. ඊට අමතරව මේ අවුරුද්දේදී ලංකාවේ තියෙන පෞද්ගලික බැංකුවකට data stealing එහෙම නැත්නම් data වෙනත් පුද්ගලයන් විසින් එම data සොරකම් කිරීමක් වාර්තා වෙනවා. එම data dark web එකේ අලෙවි කිරීමක් අපිට වාර්තා වෙනවා. ඒතර බැංකුවක ඉන්න පාරිභෝගිකයන්ගේ තියෙන දත්තයන් dark web එකේ අලෙවිවීමක් සමගම එම ආයතනය විශාල වශයෙන් අපකීර්තියට පත් වෙනවා. නමුත් එම ආයතනය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඒ ඩැමේජ් එක වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ වේලාවදී අපි අතරම දැනුවත් වීම වෙන්න ඕනේ. මූලික වශයෙන් අඳුනා ගන්න ඕනේ ඇටැක් එකක් වෙනවා. විශේෂයෙන්ම ෆිෂින් ඇටැක්ස් අපි දකිනවා වර්ධනය වීමක් පහුගිය අවුරුදු 3-4 ගත්තොත් එහෙම ෆිෂින් ඇටැක්ස් හැමතිස්සෙම වැඩි වීමක්ම තමයි වෙන්නේ. ඒතකොට අපි ෆිෂින් ඇටැක් එකක් අඳුනගන්නේ කොහොමද? අපගේ two factor authentication එකදී OTP එකක් මේ ලබා ගන්නේ මේ උත්සාහ කරන්නේ OTP එක ලබා ගන්න. ඒ වගේ මම හිතන්නේ දැනුවත් වීම අතරම මූලික අවශ්‍යතාවක් විදිහට මම අඳුර ගන්නවා. එතකොට අපි කොහොමද කුඩා දරුවන් මේකෙන් බේරගන්නේ? විශේෂයෙන්ම අපි කරන්න ඕනේ ඔවුන්ව දැනුවත් කරන්න. ඔවුන් ගේම් වලට සමහරට ඇබ්බැහි වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධාකාර සයිට්ස් වලට පරිගණකේ බොහෝ වෙලාවක් යෙදිලා ඉන්නවා අපි දකින්න පුළුවන්. එතකොට අපි ඒ ළමයින්ට උදාහරණ විදිහට යම් යම් කාල සීමාවන් දෙන්න ඕනේ පරිගණක අවශ්‍ය දැනුම ලබා ගන්න. එතකොට මම දකින්නේ පොසිටිව් විදිහට ගත්තොත් එහෙම
ඔවුන්ට අවශ්‍ය කරන දැනුම ලබා ගන්න අවශ්‍ය කරන සයිට්ස් වලට යන්න දෙමව්පියන් සමගම ඔවුන්ට ගිහිල්ලා ඒ දැනුම ලබා ගන්න අවස්ථාව දෙන්න ඕනේ. එතකොට මම හිතනවා දෙමව්පියන් සමගම ඒක කරනවා නම් ඒ ආරක්ෂාව ලැබෙනවා කියලා. ඊට අමතරව අපි දකිනවා ඒ ළමයින්ටත් පරිගණක අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. මොකක් හරි ස්කෑම් එකක්. එහෙම නැත්නම් අපරාධයකට සම්බන්ධ වීම හෝ උගුලකට අසු වීම නොවීමට අවශ්‍ය කරන දැනුම. ඒ කියන්නේ අපිට ස්කෑම් එකක් සමහරක් වෙලාවට ඇත්තම වෙබ්සයිට් එකක් වගේ හැබැයි වෙබ්සයිට් එකේ පොඩි අකුරක දෙකක වෙනසකින් ඒගොල්ලෝ ඒ උදාහරණයකට බැංකුවක සයිට් එකක් ඒ විදිහට නිර්මාණය කරනවා. හැබැයි අපි ඒක අඳුනා ගන්න සමහරට කොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මව් සමාගම, ඒ කියන්නේ එම බැංකුවේ උදාහරණයකට ඒ බැංකුවේ මව් සමාගමේ හරීම වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනින් තියෙන ලින්ක්ස් වලට යන එක තමයි මම හිතන්නේ වඩාත්ම ආරක්ෂක විදිය. ඒතකොට අපි ළමයින්ටත් ඒ දැනුම ලබා දෙන්න ඕනේ. කොහොමද අපි යම් රැවටීමකට ලක් නොවි හරි අධ්‍යාපනය ලබාගෙන. මම හිතන්නේ ඒකෙදි දෙමව්පියන් සමග ඒ දරුවාත් පරිගණක අධ්‍යාපනය ලබා ගැනීම සමග තීන වැඩසටහන් වලට යොමු වෙලා ඒ අපරාධ වලින් වැළකී සිටීමට අවශ්‍ය මූලික දැනුවත් වීම ලබා ගැනීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා. ඊට අමතරව යම් දරුවෙක් යම් දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් මම හිතන්නේ ඒකට මූලිකම තියෙන්නේ ඒ ළමයා පරිගණක අපරාධයකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට අපි ඒ ළමයාට එම ශිෂ්‍යයාට දරුවාට ඒ අධ්‍යාපනය දෙන්නනේ හරි පුතේ මේක ඔයාට සල්ලි එනවා වගේ පේනුනට මෙන්න මේකේ නීතිමය පැත්ත මෙන්න මේ වගේ. අද රටේ ලංකාවේ පවතින නීතිය මේ වගේ. එතකොට ඔබ දැන් ඔය දේ කිරීම නිසා ඔබ කරන්නේ ඇත්තටම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක්. එහෙම නැත්නම් අපරාධයක්, පරිගණක අපරාධයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබ නොදන්නා වෙනවට මේ සම්බන්ධ නීතිමය පැත්ත මේක. ඒතකොට ඒ ළමයා නොදන්නා පැත්ත ළමයාට දැනුවත් කිරීමෙන් මම හිතනවා ඒ ළමයාව බේර ගන්න පුළුවන්. යම් ළමෙක් ඒ සම්බන්ධ මොකකට හරි ඇබ්බැහි වීමක් හෝ එහෙම නැත්නම් ඇඩික්ට් වෙලා ඒ සම්බන්ධයෙන් උදාහරණයකට යනවා නම් ඒ ළමයාත් සමග මම හිතන්නේ දෙමව්පියන් කරන්න ඕනේ දේ තමයි ඒ ළමයාට කියා දෙන්න ඕනේ. ඊටමත් කුළුපග වෙලා අපි එයාට කියා දෙන්න ඕනේ මෙන්න මේක කිරීම නිසා ඔබට මෙන්න මේ වගේ දැන් ඔබගේ අධ්‍යාපනය කළ යුතු කාලයේදී ඔබ කාලේ නාස්ති වීමක් වෙනවා. ඊට අමතරව ඔබ මේ වගේ අපරාධ පැත්තකට යොමු වීමක් වෙනවා. එතකොට ඒකෙන් අපි ආව ගලවගන්නේ කොහොමද? එතකොට ඒ සඳහා මූලික වශයෙන්ම මම හිතනවා ගෙදරදී අම්මා තාත්තා සහ සහෝදර සහෝදරයන් ඒ වගේම විද්‍යාලයේදී ගුරු ආචාර්යීන් ඒ ළමයා සමග ඉතා සුහදව කටයුතු කළා. ඒ ළමයාට දැනුවත් වීම සහ මාර්ගෝපදේශ ලබා දීමෙන් මම හිතනවා ඒ ළමයින්ව ගලවා ගන්න පුළුවන්. ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය කරන උපදේශන සේවාවන් ලබා දීම මගින් ඔවුන්ට අවශ්‍ය කරන එතනින් කෙනෙක් යම් දෙයකට පෙළඹිලා ඉන්නවා නම් එයාව ගලවගෙන එයාව හොඳ මාර්ගයට ගැනීමේ සම්භාවිතාව තියෙනවා. අපි දැනුවත් වීම සහ අවශ්‍ය කරන මාර්ගෝපදේශ සහ කුළුපග මිතුරෙක් විදිහට වැඩ කිරීමෙන් මම හිතනවා ඒ දේවල් කිරීමෙන් අපිට ළමයින්ට අවශ්‍ය කරන දැනුම සහ ඕන් වැරදි දේවල් වලට පෙළඹීම අඩු සහ අවම කරගන්න පුළුවන් කියලා.